Hello guys, welcome back to my YouTube channel. අද මම අරගෙන ආවේ අපි මාතර ගියපු ට්‍රිප් එකේ දෙවෙනි දවසේ. මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්න හිටියේ මීට ගොඩක් කාලයකට කලින්. ඒ වුණාට මට වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වුණා. මොකද අපිට වැකේෂන් එක ඉවර වෙලා ක්ලිනිකල් සාපම පටන් ගත්ත නිසා. ඉතින් අපි අද ඇවිල්ලා තියෙන්නේ Blue Beach Island වලට. නිල් වැල්ල කියලාත් මෙතන කියනවා. මේ අයිලන්ඩ් එකේ විශේෂත්වය තමයි මේකට යන්න මුහුදු වැලි වලින්ම හැදිලා තියෙන ස්වභාවික බ්‍රිජ් එක. මේ බ්‍රිජ් එක සමහර වෙලාවට දෙපැත්තෙන්ම එන මුහුදු රළ වලින් වැහිලා යනවා. ඉතින් ඒ මැද්දෙන් තමයි අපිට මේ අයිලන්ඩ් එකට යන්න තියෙන්නේ. මේ අයිලන්ඩ් එක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. ඒ වුණාට ඒකේ ඇවිදින්න ටිකට්ස් එහෙම මොකුත් ගන්න ඕනේ නැහැ. මේ අයිලන්ඩ් එක හරිම ලස්සනයි. ඔයාලත් මාතර ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ තැනට යන්නත් අමතක කරන්න එපා. අපි මෙතෙන්ට යනකොට 11-12 වගේ වුණා දවල්. ඒ නිසා මෙතන ටිකක් රස්නේ. ඒ හින්දා මං හිතනවා හවස එන එක මීට වඩා හොඳ වෙයි කියලා. මොකද හවසට සන්සෙට් එකත් එක්ක මේ වීව් එක තවත් ලස්සන වෙයි කියලා හිතෙනවා. අපි ගියපු දවසෙත් ෆොරිනර්ස්ලා වගේම ලංකාවේ අයත් ගොඩක් මෙතෙන්ට ඇවිල්ලා හිටියා. අපි දැන් එක පැත්තකින් මේ අයිලන්ඩ් එකට ඇතුළු වෙලා දැන් අපි මේ හදන්නේ ඒකේ තවත් පැත්තකට යන්න. මේ විදිහට අර එක එක තැන් වලින් මේ වැටකෙයියා පඳුරු අස්සෙන් මේ යන්න තියෙනවා. ඒ කියන්නේ මාර ලස්සන view එකක් තියෙන්නේ. අපි යන්න හදන්නේ අර ඈත පේන කණුව ළඟට. අපිට ඇවිදලා මහන්සි හින්දා අපි මෙතන පොඩ්ඩක් නතර වෙලා රෙස්ට් කරා. මේ ගල් මැද්දෙන් පොඩි පොඩි වතුර පාරවල් තිබ්බා. ඒ මැද්දෙන් තමයි අපිට යන්න තිබ්බේ. අපි හිතාගෙන හිටපු තැනට යන්න අපිට බැරි වුණා. මොකද අපිට හොඳටම මහන්සි වෙලා බඩගිනි වෙලා හිටියේ. ඒ නිසා දැන් අපි යන්න හදන්නේ රුහුණු කැම්පස් එකට. ඈතින් චෛත්‍යයකුත් පේනවා. ඒක මම එඩිට් කරද්දි තමයි දැක්කේ. කවුරු හරි කොතනද කොහෙද කියලා දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙතන වියනෑම අනතුරුදායකයි කියලා නම් බෝඩ් එකක් ගහලා තිබුණා. මං හිතන්නේ මේ මෙතෙන්ට එන ගොඩක් පුරුදු කට්ටිය වෙන්න ඇති. ඔන්න දැන් අපි රුහුණු විශ්වවිද්‍යාලයට ආවා. මෙහි පේරාදෙණිය වගේ හැම ෆැකල්ටි එකක්ම ළඟින් තියෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙහි තියෙන ෆැකල්ටි කීපයක් විතරයි මෙඩිකල් ෆැකල්ටි එක එහෙම තියෙන කරාපිටියේ. අර පේන බිල්ඩින් එක තමයි ලයිබ්‍රරි එක. හායි. අපි කෑම අරගෙන එනකම් මෙහි කැන්ටින් එකකට වෙලා බලාගෙන හිටියා. ඔව් ගිහිල්ලා අපි ඔක්කොලම හොඳටම හෙම්බත් වෙලා හිටියා. කාලය ඉවර වෙලා අපි ගියා සඳලු තලයට. මේ තැනට මෙහි කියන්නේ සඳලු තලය කියලාලු. මෙතෙන්ට ගියපුවාම එක පැත්තකින් පේන්නේ කෙළවරක් නැති මුහුද. මෙහි දැකපු අනිත් විශේෂ දේ තමයි මේ යුනිවර්සිටි එකේ හැම වහලකම උළු සෙවිලි කරලා තියෙනවා. මට දැනගන්න ලැබුණු විදිහට උළු කැට තට්ටු 7ක් විදිහට
අතුරනවලු. පරවෙච්ච මලක් හරි කමක් නෑ මම බිම් වැටලා තිබ්බොත් ඒක අරගෙන කොණ්ඩේ ගහ ගන්නවා. දැන් රුහුණු යුනිවර්සිටි එකෙන් අපි පිට වෙන්නයි හදන්නේ. මේ විදිහට තමයි අපේ මාතර ට්‍රිප් එකේ දවස් 2 ගත වුණේ. අවසාන වශයෙන් රසම රස චොකලට් මිල්ක් ෂේක් එකක් බීලම අපේ ගමන ඉවර කරා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. දිගටම මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මගෙත් එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.